මේ ලෝකේ සත්‍ය කියලා දෙයක් තියෙනවා. මේ සත්‍ය ඔබ කවදද දැනගන්නේ? මේ සත්‍ය තමයි ඔබ නිවාස කරන්නේ. යේසුස් වහන්සේ ගෝලයන්ට කිව්වා මේ ලෝකේ සත්‍යයක් කියලා එකක් තියෙනවා. මේ සත්‍ය ඔබ කවදද දැනගන්නේ? සත්‍ය තමයි ඔබ නිවාස කරන්නේ. අපි බොරු දේවල් වලට අපි අහු වෙලා ඉන්නේ. බොරු දේවල් වලට අපි මුලා වෙලා ඉන්නේ. අපි ඔය දෙමෝපියෝ කරපු දේවල් අපේ දෙමෝපියන්ගේ දෙමෝපියෝ කරපු දේවල් කියලා හිතාගෙන අපි නොයෙකුත් දේවල් ඔළුවේ තියාගෙන අපි නිකම් මනස්කාත දේවල් ඔළුවේ තියාගෙන අපි මේ දේවල් ගොඩාක් ඔළුවේ පුරවගෙන ඉන්නේ. මොකද මේවා කුස් දේවල් වැඩකට නැති දේවල් අපි මේ පුරවගෙන ඉන්නේ. මොකද මේ ලෝකේ සත්‍යතාවයක් කියලා දෙයක් තියෙනවා. මේ සත්‍ය ඔබ කවදද දැනගන්නේ? මේ සත්‍ය තමයි ඔබ නිදාස් කරන්නේ. මොකද්ද මේ සත්‍ය? මොකද්ද මේ සත්‍යතාවය? මේ දේ තමයි අපි තේරුම් ගන්න ඕනේ. මේ සත්‍ය කියන දේ තමයි ඒ සත්‍ය ජීවමාන දෙවි කෙනෙක්. මේ සත්‍ය කියන එක ඒ දෙවියන් වහන්සේ තමයි. යේසුස් වහන්සේ මාර්ගයක් මමයි, සත්‍යයක් මමයි, ජීවනයක් මමයි. මං ඇර ඔබලට මේ ලෝකෙ වෙන මාර්ගයක් නැහැ. වෙන සත්‍යයක් නැහැ. වෙන ජීවනයක් නැහැ. මේ ආසපොළොව මවපු දෙවියන් වහන්සේ ගාන දාර්ථා මවපු දෙවියන් මවපු දෙවියන් මේ ලෝකෙ පටන් ගන්න මේක තමයි. මොකද අපි හරියට දන්නවා උඩ දෙවි කෙනෙක් ඉන්නවා කියලා. ඔබ මොන අකමැති කියත් මොන වගේ දේක ඔබ කියත් ඔබ සමහරක් වෙලාවට හිතන්න පුළුවන් මේ ලෝකෙ දෙවි කෙනෙක් නැහැ කියලා. මේ ඔක්කොම මායාවක් කියලා. නෑ, දෙවියන් වහන්සේ ජීවමාන. මොකද මේ දෙවියන් වහන්සේව දැනගත්තු මිනිස්සු විතරයි මේ දෙවියන් වහන්සේව දන්නේ. මේ සුලක වගේ දෙවියන් වහන්සේ සුලක වගේ කැමති දැනගෙන ඉන්නවා. කැමති දෙයක් යනවා. ඒක තව කෙනෙකුට අඬගාලා පෙන්වන්න බෑ. දෙවියන් වහන්සේ නිර්මාණය කරන්න කාටවත් බෑ. මොකද දෙවියෝ සිහි වෙන්නේ අපිට භයානක රෝගයක් වෙන්න ඕන. අපි අසරණ වෙන්න ඕන. අපි වෛද්‍ය රෝගවලට ගිහිල්ලා අපි කටු ගහලා මුළු ඇඟටම කටු ගහලා අපි පණ අදින තැන එන්න ඕන. ඒකෝර තමයි අපිට දෙවියෝ සිහි වෙන්නේ. අපිට කරගන්න බැරි අවස්ථාවක අපිට උපකාරයක් නැති අවස්ථාවක අපි ඔක්කොම අල්ලමතරම් අවස්ථාවක කවුරුත් නැතුව අපි තනි වෙච්ච අවස්ථාවක අන්න එතන තමයි අපිට දෙවියෝ සිහි වෙන්නේ. එතන තමයි දෙවියෝ සිහි වෙන්නේ. එතකොට මේ ජීවමාන දෙවියන් වහන්සේ කියලා කෙනෙක් ඉන්නවා. අසපොළොව මවපු දෙවියන් වහන්සේ. එතකොට මේ ලෝකෙට කිසිම දෙයක් නිකන් ආවේ නැහැ. කවුරුන් හෝ කියනවනේ මේක ඉබේට මාවා කියලා. ඉබේට මාපු දෙයක් කොහේ නැහැ. කවුරුන් හෝ නිර්මාණය කරනවා. කවුරුන් හෝ මවන්න ඕන. මේ කවුරුන් හෝ මේක සකසන්න ඕන. එහෙම නෙකු කිසිම දෙයක් ඉබේට මාවේ නැහැ. මොකද කවුරු බොරු කිව්වත් අපේ හෘද සාක්ෂිය බොරු කියන්න බෑ. අපේ හෘද සාක්ෂියද. හෘද සාක්ෂිය දන්න සත්‍ය මොකක්ද කියලා. මොකද සත්‍ය මේ වෛද්‍යවරයෙක් අවසානට මොකද කියන්නේ? දැන් ඉතින් අපේ අතේ නෑ. දැන් ඉතින් අර උඩ ඉන්න දෙවියන්ගේ අතේ තමයි තියෙන්නේ. හැම කෙනෙක්ම දන්නවා උඩ දෙවි කෙනෙක් ඉන්නවා කියලා. ජීවමාන දෙවි කෙනෙක් ඉන්නේ. එයා උඩ ඉන්නේ කියන එක හැම කෙනෙක්ම දන්නවා. මොකද අපිට ප්‍රශ්නයක් කරදරයක් වෙනකොට අපි කියන්නේ අර උඩ ඉන්න දෙවියන්